තරමට උඩමන්ද ඕන් ජීප් රේස් එක සූදානම් කරලා. ඕගොල්ලන්ට මේකට සහභාගී වෙන්න ඕන නම් ඔය ගෙදර තියෙන මරාල වගේ ජීප් කටු හැම උස්සන් එන්න එපා කියලා තමයි සංවිධායක මණ්ඩලය අපිට කිව්වේ. අනේ නියම chance එකක් නේ. ජීප් රේස් එකක් නේ. අයියෝ ගමේ ත්‍රිකල් පෙදපු අපිට මේ ජීප් කජ්ජද්ද? අපිට ජීප් එක තියෙන එකේ ට්‍රයි පාරක් දාලා බලන්න ඕනේ. සෙනසුරු අපලේ තිබර වෙච්ච ඉඳා නිකන් හරි දිනලා වර්ල්ඩ් ටුවර් එක කරකැවුනත් නරක වෙලා තියෙයි. බටංගල අයියව ගිහිල්ලා හම්බෙලා මොකක් හරි ගැජට් එකක් ඉල්ල ගන්න ඕනේ මගේ ස්පීඩ් එක ටෙස්ට් කරගන්න පුළුවන් විදිය එකක්. ඊට පස්සේ ගේම ගහන්න තියෙන්නේ. කොහෙද ගියේ කට්ට මහත්තයා? සාමාන්‍ය සුන්දරපුරේ එක මිනිහට දෙක පිස්සු නිසා මේ තරගේ දිනන්න ඕන නම් තමගේ සන්තකේම නැති කරගන්න වෙනවා කියලා තමයි සංවිධායක මණ්ඩලයේ ලොක්කා තේ බොනකට කිව්වේ. ආයිෂා නියමයි. අම්මා මුත්ත කාලේවත් අහලා නැහැ මෙහෙම රේස් එකක් ගැන. බටංගල මාමා good morning hello. තංගමනික මොකෝ කියන්නේ මේ රේස් එකට අපිත් යන්න? අනේ බට්ට පැටියෝ. ඒකට තමයි මම මේ ගිහිල්ලා බටංගල අයියවත් කුදලගෙන ආවේ. ඉක්මනටම වැඩේ කරගමු. දැන් ඉතින් අපි අපේ ස්පීඩ් එක ටෙස්ට් කරලා බලමු. ඔයා මෙන්න මෙතන චෝප් පැටිය වගේ වාඩිලා ඉන්නේ. ටින්ගල් ටින්ගල් ලිටල් ස්ටාර් සියමලක අවුද වට්ටක කිවලු රත්තරන්. මේ ඔන්න ඔයාම දාලා පෙන්නන්නකෝ එහෙනම් ආ. වැඩි හරි වගේ. Oh my god, හරිම ලස්සනයි. පැයට කිලෝමීටර් 50ක වේගෙන් යන්න පුළුවන් අපේ ජීප් එකේ. අනේ. හරිම සන්තෝෂයි වාට එහෙම නැද්ද? බට්ට පුතේ අපි දිලන්න යන්නේ අපේ ජීප් එක තරම් මේ ලෝකෙ කිසිම ජීප් එකක ස්පීඩ් නෑ. මම දන්නවා ඒක අහන්නේ අම්මේ. මොනවා? මොලේ කොලොප්පම් වෙලාද? අයියෝ කට්ටෝ. පිස්සු ඇදිච්ච උගුඩුවෙක් වගේ දිව දික් කරගෙන ගාලා ඉවුවට හරියන්නේ නෑ කට්ටෝ. වාහන කොහෙද යෝධයෝ දිවෙන් පැත්තේ? සෝරියක් කියලා වුණා. සෝරි. බොඩ හිතනවාකෝ. මම මේ හාදියට කිව්වා ඕක හරියන්නේ නෑ කියලා. ඕකම හදලා ඉල්ලුවනේ. අපරාධ මගේ වෙලාව. වෙනමක් හරි කොට ගන්න තිබ්බ එහෙනම් මං ගොජ. අපොයි සාන්ත. ඔය කරේ වැඩක්. ජීප් දන්නේ නැද්ද? JEEP ජීප්. එහෙනම් මං හිතේ මට වැරදුනා. මං හිතන්නේ ජීප් රේස් කියලා. බලන්නකො ඉතින් ඒකේ හැටි නේද? අනේ මන්ද පොඩි මිස්ටේක් වෙනවා. ඉතින් ඉඳලා ඔහම තමයි. ගණන් ගන්න එපා. ඉතින් තාම ළමයිනේ. සේරම ජීප් ටික මෙන්න මෙතන තමයි තියෙන්න ඕන. follow me. ඔන්න තියෙනවා ජීප් ටික. හරිද? සුමනදාස මාමේ ඔය තියෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ජීප් වගේක් හරිද? පණමෙන් සුරක්ෂිත කරන්න ඕනේ. මොකක් හරි කෙහෙල් බෑයක් වුණොත් අපි දෙන්නගේ නම් දෙක තමයි චොර වෙන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා සර්. සේරම මම බලා ගන්න. කට්ටයි බට්ටයි මොනවා කළත් මම මේ ජීප් පහ තරඟෙට තියන්නේ දෙන්නේ නැහැ. මොකද මේ තරඟෙ දිනලා ලෝක සවාරියේ යන්නේ මම. වෙන කෙනෙක් පෙරදුනොත් නෑ මං කිව්ව දින්නොත් එහෙම මට තියෙන chance එක නැති වෙනවා. ඒකට මේ කන්සන් ජලු නෑ මං කිව්ව මේ ජන්සන් කලු ඉඩ තියන්නේ නෑ. අනේ එතකොට අපි එක්ක යන්නේ නැද්ද බෝස්? මිගෙලෝ කටවහනවා ප්ලීස්. යයන් ගිහලා දැඩි පිටි ගාලා ෂැට් නැතුව දෙමු. ඉවත් කරලා දාන්න. මේව එන්ජින් ටික ගලවගෙන හොරකම් කරගෙන යනවා. එතකොට මගේ වැඩේ බොහොම පහසු වෙනවා. දැන් ඉතින් බඩගාලා තමයි ඒගොල්ලන්ට දිනන්න වෙන්නේ. අපොයි සාන්ත බට්ටෝ. මම මේ කනා ෂොට් එකක් කියන්නේ. මගේ කුඩා මොලේ කියන පරිදි මරාලයක් පාත් වෙන්නයි යන්නේ පුතේ. මේ මරාලේ කුඩා මොලේ හරහා සෙට් වෙන්න විදියක් නැහැ. කමක් නැහැ. ඉතින් කොහොම හරි මරාලයක් නේ සෙට් වෙන්න හදන්නේ. සෙනසුරු අපේ ආපහු හැරවිලාත් දන්නේ නැහැ. කෝකටත් ගිහින් බලමුද? හරි පුතේ. එහෙනම් ආපහු හරවන් යමු. එන්ජින් නැතුව කොහොමද මේගොල්ලෝ තරඟ කරන්න කියලා බලමුකෝ. වාහන ඇත, එන්ජිම නැත, මම දිනනවා ඇත, කට්ටයි බට්ටයි පරදිනවා ඇත. මට හිතේ ශිල්පී අතිජාත මිත්‍රෝ දෙන්නේ එනවා. හිතනවා නෙමෙයි බෝස් අන්න එනවා. සද්ද කරන්න එපා. කොහේ හැංගෙමු. අනේ නැත්නම් ගුටි කණ්ඩායි වෙන්නේ බෝස්. ආපහු යන්න වෙන්නේ අතපය කඩාගෙන. ඒගොල්ලෝ ගහනවා අපි ගුටි කනවා. ඔය දෙන්න හැම තිස්සෙම කතා කරන්නේ කට්ටගේ බට්ටගේ පැත්තට. කන්න දෙන්නේ බොන්න දෙන්නේ කවුද? පඩි දෙන්නේ කවුද? නෑ මං කියන්නේ මේ තියෙන වෙලාවට පඩි දෙනවනේ. මම බෝස්ගේ හොඳටමනේ කිව්වේ බෝස්. හොඳට නම් කිව්වේ ඉක්මන් කරලා යන්. නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙයි. යම් බෝස්. ඒයි ඔහෙ කවුද දන්නේ? මෙහාට ළමක් කරනවද? කට්ටෝ අංගර යෝධය බෙල්ල කඩාගෙන දොරින්ත. මේක ඉංජිමත් නැහැනේ පොලේ.
හරි මල්ලිලා අයියලට කරුණාකරලා කියන්න බලන්න මේ වාහනවල එන්ජින් ටික කො. නැත්තම් දෙනවා මූණ රපුටන් වෙලා ෆෘට් සලාඩ් හදන් කන්න. මගේ නම තබ්ලාර්. තබ්ලා ගහන එක තමයි මම කරන්නේ. පැත්තකට වෙලා හිටියේ නැත්තම් එහෙම මම දෙන්නවම අල්ලලා තබ්ලා ගහනවා. තබ්ලා ගහන්න ඕන සංගීත පන්තියකට යනවා අපි ළඟට එන්නේ නැතුව. දාතිරිකට තාතා. මේගොල්ලන්ට මෙහෙම කියලා හරියන්නේ නැහැ. සම්මකට වැටුන්නේ නැහැ මං හිතන්නේ නේද? 30 එකක් ගහලා આવත් ආයි හරියයි මං හිතන්නේ. 30යි නෙමෙයි මං 40 හැම දෙන්නේ. තබ්ලා ගහනවාද මේ යෝධය ගැලිපට ගහනවා. 30 එකක් ගහලා චක්‍රධාරකක අම්මේ අම්මෝ අයියෝ. අනේ ලෙහෙනකට පැටලුණා. දින්න පැරදෙනවා අයි දින්න තා දින්න අනේ මන් දන්නේ මේ මොන ගහිල්ල දින්න ඔක්කොටේ දැන් මගේ වාරේ ඔන්න මට පුතේ ඔයා ආට වෙන්න මාත් ඉස්සර තබ්ලා ක්ලාස් ගියානේ පස්සේ ඩොල් ඉගෙන ගත්තා ඒව වෙන කතාවක් තමයි මම යාට තබ්ලා පද ටික කියලා දෙන්නම් අයියෝ දින්නක් නෙමෙයි දෙන්න मैं කොට්ටුනාව දේ බබයි තබ්ලා ගන්නේ දවස් දෙක තුනකින් කාල් නැති ඉඳයි එන්ජින් හොරකම් කළේ මොකද්ද කරන්නේ ඉස්සර මං සංගීත මාස්ටර් කෙනෙක් වෙලා හිටියේ දැන් කන්න නැති ඉඳයි මේ වැඩ කරන්නේ මොකද්ද කරන්නේ අහපා ගන්න මොනව කරන්නද බල ගින්නට තෝසි කකා වතුරයි මොන්නේ මොනව කරන්නද දුක තමයි රංජනී ඔගොල්ලෝ ගිහලා දැන් කෑම කන්නේ කමක් නැහැ කෑම කන්න ජීප් එකේ එන්ජිම තියෙන්න බෑ නේද කමන්නේ අපේ කරන් යන්න කරන්නේ thank you අපිට ඕගොල්ලෝ වගේ උද මිනිස්සු ගැජ්ජි දොරකම් කරන්න බෑ ජීපුත් එපා අපි මෙතනින්ද යන්න ඒක තමයි උදමුදී කට්ටිය බාන්න ඒක තමයි උදමුදී එපා ඉන්න කට්ටෝ ආන්ගර කුරුල්ල වල ටික දිව්වා මේක නේ මම කියන්නේ ජීප් වල එන්ජින් නැති එකේ හරක්කු ටිකක් බැඳගෙන දිව්වා නම් හරි නේද පෙට්‍රල් ගහන්න ඕනෙත් නෑනේ අපොයි සාන්ත ඒක මට කල්පනාවට ආවේ නෑනේ යයියන් අනිකයන් අනේ කට්ටෝ මම විහිළුවට කිව්වේ හරක් බැඳන් මේවයි දුවන්න බෑ එන්ජින් හොයාගන්න ඕන අනේ කට්ටයි බට්ටයි මොකද අර පැනලා ගියා මේකේ එන්ජිම නෑනේ හැබැයි මොකද්ද මෙතන වෙන්නේ සාජෝ ඉක්මන් කරලා අර දෙන්න පස්සේ බන්නමු අද නම් මං ඒ දෙන්නට පනින්න දෙන්නේ නැහැ කමක් නෑනේ එන්ජින් හොරගම් කරලා පැනලා යන්නේ එන්ජින් හොරු හරි ලොක්කා ඉක්මනට යමු කඩුව මාරබන ගියා වගේ කියපු ගමන් යනවා සාජෝ මට මං කියන්නේ ඔය යන ජීප් එකේ අර එන්ජින් පහම අරන් යනවනේ එතකොට බර වැටුනහම යන ජීප් එකේ රෝද පාර ටිකක් අදට හිටින්න ඕනේ පාරේ හොරු නෙවෙයි නේද මං කියන්නේ මං ෂෝක් නේ ස්මාර්ට් yes මේ දියන්නේ පුතේ ටයර් පාර ඔය යන්නේ ඕක පාර ගියොත් වැඩේ හොයාගන්න හරිම ලේසි කොල්ලා ස්මාර්ට් වෙලා යමු අපි හනික යමු සොඳුරියේ සොඳුරියේ නෙවෙයි වැරදුනා සොඳුර ඒක නෙවෙයි ඔතෙන් දකුණට හරවන්න ඕම කෙලින් යන් ඔතනින් වන්න ඔතනින් ගුරු පාර දිගේ යන්න හරි අර මොකද අර රංගල පුලිය ජනේලෙන් එළියට බහලා කුරුළු පැටක් වල්ලනවා ඕම නල දෙනවා ඕම නල සාජෝ ඇති අන්ත නැවතුන කොන්ද ඉතුරුයි වගේ අර දෙන්නා මං ඉතුරු කරන්නේ දැන්වත් හරි දැනට ආවද ඉක්මනට හැගෙමුවා මං හිතන්නේ බාලතාච්චි ජම්බෝරියක්ද කොහෙද මේ ඔය කට්ටිය ඔය සද්ද නවත්ත ගන්න මට නිදා ගන්න ඕන ඒක නෙමෙයි
අර එන්ජින් ටික කාටවත් හොයාගන්න ඉඩ තියන්න එපා. හොඳ නින්ද දාන්න ඕන. හෙට මම රේස් එක දිනනවා. ළමයි බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කට්ටු බට්ටු. මම තමයි තබ්ලාර්. හැමෝම තියලා තබ්ලා ගහනවා. කට්ට මහත්තයා ඔයානේ මාව හොඳ මිනිහෙක් කළේ. ඉතින් මං ඔයා කියපු විදිහට එන්ජින් ටික මෙතනින් ගෙනල්ලා තිබ්බා. කිසි දෙයකට බය වෙන්න එපා. දැන් ඉතින් හෙට ඕගොල්ලෝයි දිනන්නේ. all the best. all the best sir. හරි thank you very good. හරි all the best sir. සාන්ත මේක සෙල්ලමක් නෙවෙයි. හැම එපිසෝඩ් එකේම මම මේක කියනවා. නිකන් ඉවට වගේ දැනනවා මොකක් හරි මරාලයා පාත් වෙනවා කියලා. හරියට හරි මරාලේ ඔන්න අල්ලගත්ත දෙන්නව. you are under the arrest කරනවා. පැනලා යන්න හදන්න එපා. මට දුවන්න අමාරු. ඒත් අල්ල ගන්නවා. කාමක් නෑනේ මම පොලිසියනේ. අනේ සංගල පුලිය ඔය පොලිස් විභාගය කරේ තැපෑලෙන්ද? මෙලෝ රහක් නෑ. හොරා අල්ලගන්න ඔන්න මෙන්න හිටියේ වැඩේ කෑවා. ඔහෙ ඉන්නවා අපි යනවා. ඕම නවතිනවා කිව්වම ඕම නවතිනවා. එහෙමයි කියනකන් හිටියේ. බෝස් නැගිටින්න බෝස් නැගිටින්න. යනවා යන්න මිකල මම මේ නිදාගත්තා විතරයි. ලස්සන හීනක් දැක්ක. අයියෝ එයා වැඩේ කෑවනේ. කවුරු හරි AC එක අඩු කරාද? පොඩ රස්නයක් දැන. ඒක අඩු කරන්නේ මේ බොස්ගේ බෑක් සයිඩ් එක ගිනි ගන්නවා. ඔයින පොඩ හොලක් ගන්න. නිවන්න ඕනේ පොඩ. ඒකෙත් ඇටි AC එකේ කූල් එකත් එක්ක රස්නයක් දැනනොන පුදුම සාහනයක් තියෙන. කියලා වැඩක් නැහැ. ෆස්ට් ටයිම් මට මේම දෙයක් වුණේ. දැන් දෙන්න යනවා. බෝස් ඔය AC එකේ රස්නේ නෙමෙයි. රස්නේ එන්නේ බෝස්ගේ පංචස්කන්ධය පිටිපස්සෙන්. අනේ බොරු නොකර දෙන්න යනවා. මොකද්ද මේ කරන්නේ? බෝස්ට නිදා ගන්නවත් දෙන්නේ නැද්ද? අයියෝ මෙන්න ගිනි ගන්නවා. අයියෝ බේර කරන්න හුලම් පිබලර් නිවන්න. අයියෝ පිච්චෙනවා. අයියෝ හරි බෝස් උරන් ඇල්ලුවා. ඔය මොකද්ද කරන්නේ? ෆෑන් එක නිවනවා. ෆෑන් එක නිවනවා. ඔය හුලං එන එක නවත්තනවා. අයියෝ අයියෝ මොලේ කියලා කාලඳක්වත් නැහැ. කළොත් කරන්නේම ඔය වගේ දේවල්. කවද මේ කරදරේ ඉවර වෙයිද මන්දා? ඒක වෙලාවකට අරින්න කියනවා. අරිජුලාට වාහනේ කියනවා. කලාපතලයි අපතේ බයිරෝ. කල කොපුටා දුරු මොල් ගයින් අලුවිලට කතා කරන්නේ බඩේ. අයිඩ කතා කරන්නේ. අර ෆෑන් එක නිවනවා. ෆෑන් එක නිවනවා. ඔය අඬන්න නැතුව කියන දේ කරනවා. කොහෙල මොකුත් කරන්නේ නැතු ඉන්නවා. හරි බෝස්. ෆෑන් එක නිවුවා. බොස් මේ කොයිද යන්නේ? සාමේ මොකද උනේ? ෆෑන් එක නිවුවා කියද්දි අනේ පව්වර සංගල පුලිය තාමත් අපි හොයනවා ඇති. කහට කොටා පණ දාගෙන කහට හදනවා ඇති. ඒ වගේම ප්‍රිය මිත්‍රයා මේ වෙස්වලා ගැනීමේ අදහසත් පංකාදු 5යි. දැන් අර තලබෝල සුන්දරට අපේ රැගුලක්වත් අඳුර ගන්න හැම එකක් නෑ. එලකිරි අයිඩියාස් එක මාරු. අර කට්ටයි බට්ටයි රවුල් දෙකක් දාගෙන ඇවිල්ලා මාව රවට්ටන්න වෙන්නේ නැති. බෝල සුන්දර මහත්තයා. බෝල සුන්දර මහත්තයා ඉක්මනට එන්න. මෙහෙ හොර කරනවා. ඇත්තද? යන්.
මොනවා කළත් කොහොම වුණත් මං ඔය ජෝඩුවට රේස් එක දිනන්න නම් ඉඳ තියන්නේ කොහොමත් ඒක නම් වෙන්නේ නෑමයි. ඔව් හොඳයි බලමුකෝ. අට්ට ඔහෙ ඔතන්ට ළමක් කරනවද සිල් නරඹනවද බොනට් එකට නැගලා බලනවා එන්ජිම රත් වෙලාද කියලා මොකද කරන්නේ හරි කඩේ බෙල්ල කඩේ මේ මොකද වාක්‍යයක් ගාටි බට්ටෝ ඔන්න කතරගම කොළඹ මාස්ටර් කරනවා ඉස්සරහින් ඔය බලාගෙන අම්මේ බලාගෙන අයින් කරගන්න සුදු පුතේ අම්මේ අපොටිය සාන්තන්නේ අපෝ යන්නේ පාර සංස්ථාවේ බවුසර් දෙයක් එනවා අනේ අයින් කරගන්න ඔයා නම් නියමයි නයිට් රයිඩර් එකේ මල්ලි නිකන් ඩේ රයිඩර් වගේ ආයෙත් එල්ලගත්ත බෙල්ල කඩේ බෙල්ල හලෝ බටංගල වස්තුවේ ඉක්මන් කරලා එන්නකෝ අනේ අම්මේ ඉරි අපොච්චියේ සාන්තන්නේ පාර රුහුණු කුමාරී නෝ මේ පාර නම් චොප්පචොර හනේ අපොච්චියෝ හනේ මම මේක ජෝක්ස් එකට වගේ අහන්නේ කොහමද අනේ ඔම ඕවරෝල් උඩින් පන්නන්නේ අනේ ඔය ආනන්ද ඒ වාලයක් සාන්ත පාර කැඩිලා අපොයි හරි ජම්ප් එකක් දාන්න ඈනේ බටංගල වස්තුවේ තව චූට්ටක් ලං කරන්න අන්න හරි එක හම්බෙ බෑනගන්න මට්ටයි ජාති එළම තදම කොර මොන මරාලයක් අපේ ඇඟට කඩා පාතුනත් අන්තිම දිනුම් කනුව දක්වා අන්තිමටම ඇවිල්ලා ඉන්නේ අපි දෙන්නා විතරයි මරු මේ ඒක නෙවෙයි මේ මම නිකන් අහන්නේ අර මිනිස්සු ටිකයි අන්තිම දිනුම් කනුව එකපාරටම නැති වෙලා ගියානේ. පේන්නේ නැතුව ගියානේ. ඒක කොහොමද හැවුනේ? වානවන කාටද මට මේ රේස් එක දුවන්න රෝද දෙක තිබුණාම ඇති. මම යම් බලන්න කවුද දිනන්නේ කියලා මමයි දිනන්නේ. ඕගොල්ලෝ මොනවා කරත් අද මම දිනනවා. අනේ ඉක්මන් පරදින්න පුළුවන්. පරදින්න බෑ. මේ කොහොමදවත් පරදින්න බෑ. තව ටිකයි ඉක්මන් කරා. ඉක්මන් දුවන්න බැරි නම් පනින්නවත් තෝන. වෙන කරන්න දෙයක් නැහැ මෙලා පැන්නා. කාටුන් එකක් ඉඳම හොඳයි නැත්තම් ඉතින් මෙහෙම දිනන්න පුළුවන් නේ තුඩ දාගෙන ජෝගි නටන්න ඕගොල්ලෝ රේස් එක දින්නට මේ බෝල සුන්දරම්ගෙන් බේරෙනවා බොරු you are under arrest because of the engine robbery කමක් නැහැනේ බෝල සුන්දරම් මහත්තයා මෙයාලට නෙමෙයි දඩුවම් කරන්න ඕනේ ඔයා මෙයාලා දෙන්නට කුසලාන දෙන්නකෝ අපි ජාන්සන් කලු ගැන බලා ගන්න ඉන්නවා නවතිනවා